රාත්‍රියේ අහස කළු පාටට පේන්නේ ඇයි? මේකට හේතුව කල්පනා කරලා තියෙනවා. අද මාතෘකාව ඒක. ගොඩක් තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ විශ්වය කියන එක ඇත්තටම අනන්ත නම්. ඔයා මේ විශ්වයේ කොයි පැත්ත බැලුවත් තරුවක් හරි මන්දාකිනියක් හරි අනිවාර්යෙන් පේන්න ඕනේ. තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ මුළු විශ්වයම පිරලා තියෙන්නේ තරු වලිනුයි මන්දාකිනි වලිනුයි. එහෙනම් මේ විශ්වය නිකන් ඉර පායලා තියෙනා වගේ එළිය වෙන්න ඕනේ. ඒත් එහෙම නැහැ. විශ්වයේම තියෙන්නේ ඝන අන්ධකාරය. මේකට හේතුව මොකක්ද? ටිකක් හිතා ගන්න අමාරුයිනේ. මෙන්න මේ තියරි එකට අපි කියන්නේ ඔල්බස්ගේ විරුද්ධාභාෂය කියලා. දැන් අපි බලමු මොකද්ද මේකට හේතුව කියලා. මේ වෙනකොට විශ්වය වසර බිලියන 13.8ක් වගේ පරණයි. ඒ කියන්නේ මහා පිපුරුමේ ඉඳලා මේ වෙනකන් එන්න පුළුවන් කාලේ තියෙන ආලෝක කිරණ විතරයි අපි ගාවට එන්නේ. එතනින් එහාට තියෙන ආලෝක කිරණ තව අපේ ළඟටවත් ඇවිල්ලා නැහැ. අනික් හේතුව තමයි විශ්වයේ ස්ථිතික නැහැ. මේක හැම වෙලෙම ප්‍රසාරණය වෙවි තමයි තියෙන්නේ. විශ්වය ප්‍රසාරණය වෙනකොට දුරස්ත මන්දාකිනි වලින් එන ආලෝක අපේ ඇස් වලට නොපෙන්න තරම් ලොකු තරංග ආයාම වලටපත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි අපෙන් ඈතට යන වස්තු රතු පාටටත් අපේ ළඟට එන වස්තු නිල් පාටටත් අපිට පේන්නේ. ඉතින් මේ වගේ අපිට නොපෙන්න තරම් ලොකු තරංග ආයාමයන් වලටපත් වුනහම අපිට ආලෝකය තිබ්බත් නිකන් නෑ වගේ තමයි පේන්නේ. අනිත් හේතුව හැමතැනම තරු තියෙනවා කියලා හිතුවට හැමතැනම තරු නෑ. අවකාශයේ ගොඩක් දුරට හිස්. තරු බිලියන ගාණක් තිබුණාට ඒව අතර විශාල පරතරයක් තියෙනවා. අවසානයේ අපිට නිගමනයකට එන්න පුළුවන් රාත්‍රියේ අහස අඳුරු වෙයි කියලා. ඒක මම පොයින්ට් තුනකින් කියන්නම්. 1. විශ්වයේ ප්‍රසාරණය වෙමින් පවතින නිසා. 2. දුර තියෙන ආලෝක කිරණ අපි ළඟටවත් තව ඇවිල්ලා නැති නිසා. 3. දැනට තියෙන ආලෝක කිරණ අපිට දැක ගන්න පුළුවන් පරාසය නැති නිසා. මෙන්න මේ කතා කරපු දේවල් වලින් අපිට නිගමනය කරන්න පුළුවන් ඇයි රාත්‍රියේ අහස අඳුරු කියලා. හරි. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. දවල්ට අහසයි නිල් පාටට පේන්නේ. මෙන්න මේකටත් උත්තරය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා වැඩි විස්තර දැනගන්න එන්න අපේ වෙබ්සයිට් එකට sriastro.space